හෙලෝ කොහමද ඔයාලට හිතන ඔයාලා හොඳින් ඉන්නවා ඇති කියලා. අදත් ඔයාලා වාදරෙන් පිළිගන්නවා අපේ වීඩියෝ එකට. ඉතින් බලමු අද වීඩියෝ එකේ මොනවද තියෙන්නේ කියලා. ඒකටම වීඩියෝ එකත් එක්ක ඉන්න. ඉතින් අපි ආවා මේ ෆ්‍රෙන්ච් ටෝස්ට් කියන තැනට. ගෙදර ඉඳලා 15 minutes විතර. ඉතින් ඔන්න මෙන්න ඉන්න යාළුවා. ඉතින් බලමු යා මොනවද ඕඩර් කරන්න කියලා. නෑ අම්මගේ ලස්සන Thank you. You should have been the other way. I should have gotten that. You should have gotten I know. What do I give? Video එකක් ගත්තට මොකුත් කියන්නේ නැද්ද? කවුද ගත්තා කිව්වේ වීඩියෝ එකක්? ඔයා කිව්වේ දැන් කැම්පස් එකේ? කොහමද ගත්තේ? I don't know. I forgot. I'm eating. You get it? Yeah. Bạn කාලකට කියන්න රහද කියලා. නිකන් මදි වගේ ඕක. That's fine. Sausages කොහෙද තියෙන්නේ? I'm pretty good. No, it's good. And මේ scramble එක ටිකක් කරබන්. egg ටිකක් ගන්න. Alright. නේ? ඔයා මේකයි ඕඩර් කරන් තිබ්බේ. It's good. ඔන්න ඉතින් මම යතුර තියනවා කියන්න එයා යනවා. දැන් මේ අශේන් කියලාට අශීන්නුනේ කොහොමද කියලාද? Yeah. like අර green card එකට fill කරනකොට මොකක් හරි mistake එකකින් අශීන් වුණා ඒක. No. දැන් කැමතිද? Yeah. ඒ Nickname is like Sheen. සයන්ස් ටීචර් කෙනෙක් එක්ක මොනවද කරගෙන තිබ්බා? Yeah. ආගිව් කරගත්තා. මොනවද කිව්වා? එයා මොනවද කිව්වේ? She just kept using my name to Ito be ko- mean, to be funny. එතකොට ඔයා I just didn't Manner? like it. Yeah, I didn't like it. පස්සේ මොකද කිව්වා? I don't know what I said. I just got mad. Yeah. And then she stopped doing it. ගෙදරට මොකක් හරි එවලා තිබ්බද කොහෙද? Yeah, යුමක්? I think so. Did she do that? යා මං ඔයා කියලා තේනවා ඒක මගේ නම නෙමෙයි ඒක කියන්න එපා කියලා මට. පස්සේ ඔයාට බලලා ඉවරලා පොත මොකක් හරි තියෙන තැන් වල රෙකෝඩ්ස් වල තියෙන තැනකින් බලලා මේ බලන්න ඔයාගේ නම තියෙනවා එහෙම නමක් කියලා. Yes. ඒක යා ටිකක් She knew I didn't like it. So she was using අවුස්සන්න it. හින්දා ඔයාවනේ. Exactly, yeah. That's why I didn't like it. Because you don't like Kobe. අම්මෝ එහෙම කියන්න එපා. Yes, you don't. කියන්න. ඒ කියන්න. Me, I and Tati are the only people who like Kobe. You like the baby cats. නෑ. A little bit. මං ටිකක් පූසන්ට වැඩි ආසයි තමයි.
සිංහලෙන් කියන්න බං. දැන් කියපු එක. Ada pusang asa. මොකද? Ada pusang. ඔයා. Ada pusang ke asa. නාව කියන්න හොඳට කිව්වේ. පුතා බැංක් ඔෆ් ඇමරිකා එක ළඟින් යනවද පොඩ්ඩක්? කොහෙද තියන්නේ ඔක මෙතනින්ද? Here it goes. Take it. Take it. සවුත් කප් ඩ්‍රයිව් එකනේ. Yeah. Is that it? Yeah. No receipt? No receipt. ඉතින් අපි දැන් ගෙදර ආවා. ඔන්න මේ පුතා මේ කීටීට ගෙනාව කෑම වගේක් ඔන්න ඒක දුන්නාම කන විදිය බලන්න. එයා පුතේ ලොකු පූසෙක්නේ. එයා ඉතින් Kobe take it from me. කොවිඩ් දෙන්න එපා පුතේ. It's right there. Here. පුතේ වෙන දෙන්න එපා. මොකද කියන්නේ ඒගොල්ලන් පුරුදු නෑනේ මේ. Wait. Sit. Wait. පවුවන්. Wait. 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 Sit. 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 Kobe, sit. Okay, get it. පවුවන්. ඔන්න ඉතින් ආයෙත් මම එදා කිව්වා වගේ ඔයගොල්ලන්ට එහා පැත්ත පේන්ට් කරන නිසා එහා පැත්තේ තියෙන බඩු මේ පැත්තට ගෙනල්ලා තියෙන්නේ දැන්. ඉතින් ආයෙත් ලොකු අවුලක්. ඒ බඩු ඔක්කොම ගෙනල්ලා මෙතනට පිරවලා තියෙන්නේ දැන්. ඉතින් ඔන්න ඔහොම තමයි අපි අස්කෙරුවේ. ඒ වුණාට අපි අද අස්කෙරුවට ඒගොල්ලෝ හරියටම සැටර්ඩේ එනවා කිව්වා. කිසිම ගාණක් නැතු උදේ කෝල් කරලා කිව්වා සැටර්ඩේ නෑ සන්ඩේ නේ කියලා. ඉතින් එහෙම තමයි. ඉතින් ඔන්නෝම තමයි අපි අස් කරුවේ මේක. කොට ඒගොල්ලන්ට ගාන්න ලේසි ඇවිල්ලා ඉක්මනට. නැත්තම් බඩුත් අස් කරන්න ගියොත් තව ගොඩක් වෙලා යන නිසා. ඉතින් ওই ටික තමයි දැන් ආයෙත් කරන්න තියෙන්නේ. එදා මම අනිත් ඒවා කොම්පෙන්වන්නේ මෙන්න මේ ටික ගැන තමයි මම කිව්වේ. එතකොට මේ ටික කෙරුවට පස්සේ මුළු පල්ලෙහාම ඉවරයි. මේ ඔක්කොම ගන්න ඕනේ ඒගොල්ලෝ. පේනවනේ ඔයගලන්ට මේක තමයි තියෙන පරණ පාට අපේ තිබුණු. ඉතින් මේකටත් අපි ගන්න ඉන්නේ වයිට්ම තමයි. අර වගේම හොඳට බ්‍රයිට් වට තියයි කියලා අපි හිතනවා. වයිට් කලර් එක ගාපුවම ඔන්න ඉතින් අයියාගේ වැඩ. And then I'm going to bring it up and I'm going to put it towards the sun. That glow. Yeah, nice. Another seasoning, Amma. What you have in the cabinet? Sure. තව මදි පුතේ. අර චිකන් දාන්න නැත්නම් No. ආයේ දෙක මේ වෙන එකට එකතු වෙනවනේ. මේක චිකන් එකද? Look at that color.
ඕවේ කාලි කට දන්නේ නැහැ නේ පුතේ නේ. No, but the seasoning does. මහා ලස්සනයි නේ. අන්න එක. Yeah. ඔන්න මේ දෙන්න වැතුලට දාලා අයියා දොර වහලා පව් ඉතින් එනකම් බලාගෙන ඉන්නවා. ඒ තරහද? අයියා ඇතුළට දැම්මද? හිටි. අයියා ඇතුළට දැම්මද? චූටි පුතා එළියට දාලා. නෑ ඇතුළට. යතේ වතුරනේ. අයියා ඉතින් කැමති නෑ වැඩි වීඩියෝ කරනවට. ඒකයි මම මෙහෙම ගන්නෙ. දැන් නම් ග්‍රිල් කරලා ඉවරයි. පුතා මම බ්‍රොකොලි ටිකකුත් හැදුවා යට. ඒ ටිකත් ඕකටම දාලා බලමු ඈ. කො බොයිල් එග් එක. I ate it. කෑවද? Yeah. යෝ මං හිටියේ ඔයාගේ බෝල් එකේ වීඩියෝ එකක් ගන්න. පුතා මම බ්‍රොකොලි ටිකත් වෙනම එකකට දැම්ම එතනම. මේ බොයිල් එග් එකේ පොඩි කෑල්ලයි තියෙන්නේ. ඔක්කොම දෙකම කාලා ඔයා. ඔලිව් ඔයිල් ටිකක් දානවා. ඔලිව් ඔයිල් ටිකක් දැම්ම බ්‍රොකොලි වලට. ඉතින් ඇත්තටම හොඳටම කරලා තිබ්බා. ලුණු ඇත්තටම දාලම නෑ. හරි හොඳයි. ගොඩාක් හොඳට කරලා තිබ්බා මේක. අයියා. ඔන්න මම ඊට පස්සේ මගේ වැඩ පටන් ගත්තා. මේ සුමානේ කෑම හදන එක. ඊට පස්සේ ඉස්සලාම මේ වගේ බටු තමයි හැදුවේ. මේක දැන් මං oven එකට දාගන්න හදන්නේ. දැන් බදින්නේ නැහැ කවදාවත් මේවා. ඊට පස්සේ ඉතින් බණ්ඩක්ක කැපුවා. පස්සේ මේ බටු එක සීසන් කෙරුවා මේ විදිහට. පෙපර් සෝල්ට් ටිකක් විතරයි. ඇත්තටම මට මේකට අද ඔලිව් ඔයිල් වත් දාන්න අමතකුණා. මෙතෙන් ටූනා ඔය වගේ මාළු ඔය වගේ විදිහට කපා ගත්තා. මේ ටික ඔක්කොම ලෑස්ති කරගත්තාම ලේසි ගොඩක් වියන්න පොඩි වෙලාවක් යන්නේ. ලේසිම ක්‍රමය වලට මම වියන්නේ ඇත්තටම. ඔයාලා කලින් දැකලා තියෙනවනේ මම වියන ක්‍රමය. මේ වගේ සෝයා මීට් තිබුණා ඒකත් අරගත්තා. පරිප්පු මෙන්න මේ බටු එක දානවා oven එකට 400 වලට ප්‍රී හීට් කරලා තියෙන්නේ oven එක. ඒ වගේ 30 minutes තියෙනවා බටු එක. දැන් ඔන්න පොල් කිරි හදනවා. ඉතින් ලේසියෙන්ම පොල් කිරි කෑන් ගන්න පුළුවන්. ඒ වුණාට මම මේ විදිහට තමයි හදාගන්නේ. මේවා තමයි මම උයන්න හදාගත්තු බඩු.
3-5 මෙන්න මේ වර්ග ටික විතරයි යූස් කරන්නේ. මේ තියෙන සෝයා මීට් එක, මාළු, මේ තියෙන oven එකෙන් එළියට ගත්ත බටු එක, පරිප්පු, බණ්ඩක්ක, චිකන්, ඒ ටික තමයි අද හදන්නේ. ඔන්න ඉතින් හදලා ඉවර වුණාට පස්සේ සෝයා මීට් එක මේ විදිහට තමයි ආවේ. මම ඉතින් හදන විදිය පෙන්නන්නේ. ඕගොල්ලෝ හැමෝම දන්නවා මේ වගේ හදන විදිය. මේ තියෙන්නේ වම් බටු එක. තියෙන මාළු එක. බැරි වෙලා හරි ඔයාලට ඕන නම් කියන්න, මම හදන විදිය කියන්නම්. මේ තියෙන සම්බෝල එකක් හැදුවා තව. තියෙන චිකන් එක. ඊළඟට තියෙන බණ්ඩක්කා. පරිප්පු. ඔන්න ඔය ටික තමයි ඉතින් හැදුවේ. දැන් මෙන්න මේ විදිහට කන්ටේනර්ස් වලට දැම්මා. ඔන්න ඉතින් බලන්නකො මේ දෙන්න මේ යාළුවෝද නැත්තම් රණ්ඩු වෙනවද කියලා මට තේරෙන්නේ නැහැ. ඉතින් කවුරුත් කෑ ගහන්න නැති ඉන්න මම නිකන් ඉන්නවා. මම හැදුවා මේ වගේ ග්‍රැනෝලා බාර් එකක් ගිය සුමානේ. මේ වගේ ඕන වෙන්නේ මේ කෙසෙල් ගෙඩි, ස්ට්‍රෝබෙරිස්, මේ වගේ නට් බටර්, වැනිලා, ඒ වගේම රෝල්ඩ් ඕට්ස්, මේ වගේ නට් බටර් මේ වගේ දානවා. දාලා මේකට ඕට්ස් දානවා. ඊට පස්සේ බනානා, ස්ට්‍රෝබෙරිස් ඊළඟට පොඩියට කපා ගන්න ඕනේ. ලේසි ඕගලන්ට පොඩි අය ඉන්නවනම් මේ විදිහට හදලා දුන්නාම අර වගේ කඩෙන් අරගන්න ඕනේ නැහැ. ග්‍රැනෝලා බාර්ස්, මේ වගේ වැනිලා, නම් සීනි වත් සිරප් වත් මොනවත් දැම්මේ නැහැ මේකට. අර බනෑනා එකේ තියෙන රසය හොඳට නැති. ඉතින් මේ වගේ පොඩක් ස්ප්‍රේ කරනවා. මේ බේකින් ඩිෂ් එකට ස්ප්‍රේ කරලා අර හදාගත් එක දානවා මේකට. මේ වගේ. ඉතින් ඔන්න ඔය වගේ දාලා oven එක ප්‍රී හීට් කරලා තියෙනවා. ඒකට ඔක දාලා 30 minutes වලින් ගත්තාම එන්න මේ වගේ තමයි ආවේ. ඉතින් ඔයාලට පුළුවන් ඕක කෑලි කපා ගන්න. ඉස්කෝලේ යන පොඩි අය ඉන්නවා නම් ඒගොල්ලන්ට දෙන්න මේ විදිහට ලස්සනට හදා ගන්න පුළුවන්. රසයි ගොඩක්. ඒ වගේම කිසිම දෙයක් දැම්මේ නැහැ, සීනි වගේ දේවල්. ඉතින් හිතනවාද වීඩියෝ එක ඕගොල්ලෝ කැමැත්තෙන් බලයි කියලා. ඉතින් ආයෙත් ලස්සන වීඩියෝ එකක් අරගෙන එනකන් ඕගොල්ලෝ පරිස්සමෙන් ඉන්න. Thank you for watching.